ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ආයිබෝවන් ඔයාලට මනුස්සයින්ට ජීවත්වීමට සම්බන්ධතා පවත්වා ගැනීමට ආදරය කියන හැඟීම් සමුදාය ගොඩක් උපකාරී වෙනවා. ජීවිතේ ඉලක්කයක් බලාපොරොත්තුවක් නොමැතිව ඔහේ ගත වෙනවාට වඩා නව බලාපොරොත්තු සහිතව ජීවිත ඉදිරියට ගෙන යාමට මේ සම්බන්ධතා ගොඩක් වැදගත්. මේ ආදරය කියන හැඟීම් ගොන්න සමාජ සම්මතය තුලත් සම්මතයට නොගැලපෙන විදියට යම් අවස්ථාවලදී අපට දක්නට ලැබෙනවා. ඉතින් ආදරයේදී ගොඩක් වෙලාවට මිනිස්සු විහිං රැවටීමට ලක් වෙනවා. සමහරු ඒ ආදරය තුල විවිධ බලාපොරොත්තු ඇතිව මගදී රැවටීමටපත් වී ආදරය දෙදරා යෑම සිදු වෙනවා. ඉතින් ආදරය අන්ධයි කියලා කතාවක් අපි අතර ජනප්‍රිය ලෙස භාවිතා වෙනවා. ඒ ආදරය කියන හැඟීම් තුල තර්කානුකූලව සිතමින් නිවැරදි තීරණ ගැනීමට අපේ මොළයට අපි ඉඩක් ලබා දෙන්නේ නැහැ. සමහර වෙලාවට ආදරයේ විවාහය දක්වා ගොස් ඇතැම් නොගැලපීම් නිසා ඊතා දරුණු වර්ධකාරී හැඟීම් මත ජීවිතේ රැවටීමට ලක් වෙනවා. මතු පිටින් පෙන්න සාධකවලට වඩා අපේම සිත තුළ පවතින දුර්වලතා හෝ අසම්පූර්ණකම් නිසා මේ රැවටීමටපත් වෙනවා. ඔයාට එකපාරක් හරි හිතිලා තියෙනවද? ඇයි මිනිස්සු ආදරයේදී රැවටෙන්නේ කියලා? මිනිස්සු ජීවිතය තුළ තනිකම මකා ගැනීමට, Tamanගේ අඩුපාඩු පුරවා ගැනීමට, Tamanගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට, ඒ වගේම මනුස්ස හැඟීම් විශ්වාසයෙන් යුතුව බෙදා ගැනීමට හෝ සමාජ තත්ත්වය උසස් කර ගැනීමට කෙනෙකු සොයන විට බොහෝ විට එම පුද්ගලයාගේ සැබෑ ස්වභාවය පසෙක තියාගෙන අපිට ඕන දේ පමණක් ඔවුන් තුලින් දක්නට අපි උත්සාහ කරනවා. ඔවුන්ගේ වැරදි අඩුපාඩු අපි ආදරය කරන කාලේ නොසලකා අරනවටත් වඩා අපිට ඒ ඔවුන්ගේ වැරදි අඩුපාඩු මග ඇරෙනවා. ඒ වගේම අපි ආදරය කරන මුල් අවදියේදී අනිකා තුල පවතින සුළු යහපත් ලක්ෂණ පමණක් දැක ඔහු හෝ ඇය සම්පූර්ණයි සිතා අධික බලාපොරොත්තු තියාගන්නවා. නිතරම ඔවුන් තමා වෙනුවෙන් සිටමින් තමාහට පිටු නොපාන බව දැඩි ලෙස විශ්වාස කරනවා. මේ හේතුව ඇත්ත වසා දමන තිරයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට අපිට නොදැනීම අපි ආදරය කර ඇත්තේ ව්‍යාජ හිතින් මවාගත් චරිතයකටයි. මිනිස්සු ලස්සන මුදල් හෝ තත්ත්වය වැනි දේවල් වලට ගොඩක් කැමති. ඉතින් ඒ වගේ බාහිර සාධක දැක තප්පරයකින් ආදරය ලෙස බැඳීමක් ආකර්ෂණයක් ඇති වෙනවා. මෙහිදී බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන් ලැබෙන බැවින් රැවටීමේ අවදානම ඉතාම ඉහළයි. ඉතින් ඒ වගේම බොහෝ විට ආදරයේ මුල් කාලයේදී මිනිස්සු Tamanගේ හොඳම පැතිකඩ පමණක් අනෙකාට පෙන්වන්න උත්සාහ කරනවා. එයින් රැවටෙන අනෙක් පාර්ශවය විවාහයෙන් පසු සැබෑ මුහුණුවර හෙළිවන විට කම්පනයටපත් වෙනවා. ඒ නිසාම වර්තමානයේ බොහෝ විවාහක යුවල් ලෝකයා ඉදිරියේ රංගනයක යෙදී සිටියත් ඇත්ත ජීවිතය හරින් පීඩාවෙන් ගෙවනවා. මේ රැවටීම නිසා අපෙන් අහිමි වෙන දේවල් මොනවාද? ආදරයේදී රැවටීමකට ලක්වීම යනු හුදෙක් සම්බන්ධතාවක් බිඳවැටීම පමණක් නොවේ. ඒ පුද්ගලයෙකුගේ සමස්ත ජීවිතයේ පැවැත්මටම බලපානවා. තමන්ව භාවිතා කරා කියන හැඟීමෙන් නැතිවන ලැජ්ජාව සහ තමන්වම අවතක්සේරු කර ගැනීම නිසා ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. ජීවිතයේ නැවත කිසිදා නොලැබෙන කාලය සහ මානසික කායික ශ්‍රමය අනිසි පුද්ගලයන් වෙනුවෙන් වැය කිරීමෙන් සිදුවන පාඩුව මනින්න අපහසුයි. මුදල් සහ දේපල ආශ්‍රිත රැවටීම් මගින් පුද්ගලයෙකුගේ අනාගත ආර්ථිකයම කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේම දැඩි මානසික පීඩනය, විසාදය සහ අන් අයව විශ්වාස කිරීමේ හැකියාව අහිමි වෙනවා. අන් අයව විශ්වාස කිරීමේ හැකියාව අහිමි වීම නිසා ජීවිත කාලය පුරාම තනිකඩව ජීවත් වීමට සිදු වෙන්න පුළුවන්. සමහර විට මුළු ජීවිත කාලයම අධික පීඩනයෙන්, සිත් තැවුලෙන් දිවිගෙවන මිනිස්සු ඔයාලා දැකලා ඇති. ආදරය කිරීම වරදක් නොවේ. නමුත් එය ඔබ කරන මෝඩකමක් කර නොගෙන සිටීම ඔබේ වගකීමක්. සිරාවට ආදරය කරාට මෝඩකමට මෝඩ විදියට ආදරය කරලා ජීවිතේ වටිනා දේවල් වලින් වන්දි ගෙවන්න එපා. ඔබේ ජීවිතය පිළිබඳව වගකීමෙන් හැසිරීමට ඔයා මේ දේවල් මතක තියාගන්න. ඔයා ආදරය පටන් ගන්නා විට, ආදරය කරන විට පොඩ්ඩක් නතර වී සිතන්න. ඔබේ සහකරුගේ ක්‍රියාවන් දෙස විමසිලිමත්ව බලන්න. ඔවුන් පවසන දේට වඩා ඔවුන් කරන දේ විශ්වාස කරන්න. එවිට ඔවුන්ගේ ඇත්ත ස්වභාවය ඔබට තේරේවි. හැබැයි සමහරු බොහෝ විට ඇත්ත වසන් කරමින් ඉන්න පුළුවන්. ඔයා හොඳින් නිරීක්ෂණය කරොත් ඇත්ත පෙනේවි. ඒ වගේම ඔබ සම්බන්ධතාවකදී ඔබේ ආත්ම ගෞරවයට හානි වන දේවල් වලට මුලදීම විරුද්ධ වෙන්න. ඔබ පාලනය කිරීමට, බිය ගැන්වීමට හෝ
අනිසි ලෙස භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න එපා. ඔබේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මේකත් හිතට ගන්න. කිසිවෙකු පරිපූර්ණ නැත. ඔබේ සහකරුගේ අඩුපාඩු මොනවාදයි දැනගන්න. එම අඩුපාඩු සමග ඔබට ජීවත් විය හැකිදයි සිතා බලන්න. සම්බන්ධතාවයේ මුල් කාලයේදීම ඔවුන් ගැටුම් විසඳා ගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න. ඒ වගේම ආදරය කරන අතරතුර ඔබේ අනන්‍යතාවය නැති කරගන්න එපා. ඔබේ මිතුරන්, පවුල, වෘත්තීය විනෝදාංශය සමග නිරන්තර සම්බන්ධතාවයක පවත්වා ගන්න. එකම පුද්ගලයෙකු වටා ඔබේ මුළු ලෝකයම ගොඩනගා ගන්න එපා. මොකද ඔබේ මුළු ජීවිතයම එකම පුද්ගලයෙකු වටා ගොඩනැගුණොත් ඔවුන්ට ඔබ පාලනය කිරීමට පහසු වන අතර ඔහු ඔබව රැවටූ විට ඒ ජීවිතේම අඩාල වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් ගැන ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබ පාලනය කිරීමට උත්සාහ කිරීම, මුදල් හෝ අනවශ්‍ය අනුග්‍රහයන් නිරන්තරයෙන් ඉල්ලා සිටීම, තමන්ගේ පවුල හෝ මිතුරන් ගැන බොරු පැවසීම, අතීතය ගැන සැකසහිත තොරතුරු, ඔබව නිතර මිතුරන් නෑයන්ගෙන් තනි කිරීමට උත්සාහ කිරීම, ඔබේ පවුලේ අයට වඩා ඔවුන්ගේ පවුලට ඔබේ මුල් තැනදීම බලාපොරොත්තු වීම වගේ දේවල් ගැන විමසිලිමත් වෙන්න. එක බොරුවක් කියපු කෙනෙක් ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම තියාගන්න එපා. එකපාරක් ඔබට හානි කර දෙයක් කරොත් ඔබේ ආරක්ෂාව ඔබ විසින් සහතික කරගන්න. මොකද නැවත නැවත ඔබට හානි කිරීමට ඉඩ තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ආදරය යනු වහල්කමක් නොව දෙදෙනෙකුගේ සිත තුළ එකිනෙකාගේ ගෞරවය මත ගොඩනැගෙන සහයෝගිතාවක්. සැබෑ ආදරය කිසිවිටක ඔබේ ආත්ම ගෞරවය, මූල්‍ය ස්ථාවරත්වය, මානසික සුවය විනාශ කරන්නේ නැහැ. ඔබ ඔබවම අගය කිරීමට පටන් ගත් විට වැරදි පුද්ගලයින්ට ඔබේ ජීවිතයට ඇතුළු වීමට ඇති ඉඩකඩ අවම වෙනවා. ඔබ අතීතයේ හෝ වර්තමානයේ යම් රැවටීමකට ලක්ව ඇති බවක් ඔබට දැනනවාද? නැතහොත් එවැනි සම්බන්ධතාවයකින් මිදීමට උත්සාහ දරමින් සිටිනවාද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. ලස්සන ආදර කතාවක් ලියන්න ඔබට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.